ආයුබෝවන් නිර්මාණකරණයට ආස කරන හැමෝටම නැවතත් අපේ channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ ඊටාම මූලික ඕනෑම දෘශ්‍ය නිර්මාණයක හරය තුලම තියෙන දෙයක් ගැන. ඒ තමයි පිරිසැලසුම සහ සංයුතිය. Layout and composition. ඇත්තටම කිව්වොත් පිරිසැලසුම සහ සංයුතිය කියන්නේ ඔබේ නිර්මාණයේ අත්විවරම ඇටසැකිල්ල වගේ. ඒවා ඔබේ නිර්මාණයට ව්‍යුහයක් ලබා දෙනවා, නරඹන්නන්ට පහසුවෙන් එය තේරුම් ගන්න, ඒ හරහා යන්න මඟ පෙන්වනවා, පැතිවල තියෙන මායිම් වල ඉඳලා ඒ අන්තර්මැද තියෙන අන්තර්ගතය දක්වාම. ඒ වගේම පැහැදිලිවම කියන්න ඕන මේක පිටුවක අකුරු සකස් කරන එක ගැන විතරක් නෙවෙයි. ග්‍රැෆික් නිර්මාණකරණය, වෙබ් නිර්මාණකරණය, ඡායාරූපකරණය, ඉදිරිපත් කිරීම, ප්‍රසන්ටේෂන් ස්ලයිඩ්ස් ඇත්තටම ඔයාලට හිතාගන්න පුරුවන් ඕනෑම දෘශ්‍ය මාධ්‍යයකදී සංයුතිය කියන දේ ඉතාම වැදගත්. ඇත්තම කිව්වොත් හොඳින් හිතලා බලලා සකස් කරපු පිරිසැලසුමක් නැතුව ඔබේ නිර්මාණය නිකම්ම කඩා වැටෙන්න පුරුවන්. එය ව්‍යාකූල වෙන්න, අපිලිවල වෙන්න, එහෙමත් නැත්නම් බලන්නත් අපහසු වෙන්න පුළුවන්. ඒත් මෙන්න හොඳ ආරංචිය. පිරිසැලසුම සහ සංයුතිය ප්‍රගුණ කරන එක මොකක් හරි අභිරහස් කලාවක් නෙවෙයි. ඒක නිර්මාණකරුවෙක් වගේ හිතන එක ගැනයි. වාසනාවකට වගේ ඒක හිතන තරම් අමාරු දෙයක් නෙවෙයි. ඔයාලගේ නිර්මාණ සැබෑවටම වෙනස් කරලා නිර්මාණකරණය සඳහා ඔයාලගේ ඇහැ මුවහත් කරන්න මූලික මූලධර්ම 5ක් තියෙනවා. ගැඹුරට යන්න සූදානම්ද? අපි ඉහළින්ම පටන් ගමු. මූලධර්මය 1. සමීපත්වය. සමීපත්වය කියන්නේ සම්බන්ධකම් පෙන්වන්න දෘශ්‍ය අවකාශය භාවිතා කරන එක ගැනයි. ඇත්තටම මේක හරිම සරල දෙයක්. ඔයාලට කරන්න තියෙන්නේ අදාළ අයිටම එකට එකතු කරන එක. හිතන්න එකට අයිටි පෙළ කොටස් ගැන, එහෙමත් නැත්නම් ග්‍රැෆික් එකක තනි ඒකකයක් විදියට තියෙන එලිමන්ට්ස් ගැන. ඒවා එක ළඟින් තියන්න. ඒ වගේම එකිනෙකට සම්බන්ධයක් නැති අයිටම් හෝ කණ්ඩායම් වෙන් කරලා තියන්න ඕන. ඒවට ඉඩක් දෙන්න. මේ දෘශ්‍ය වෙන් කිරීම නරඹන්නාට පැහැදිලිවම කියනවා මේ දේවල් වෙනස් කියලා. ඒ ඔයාලට නිර්මාණය එක බැල්මකින් තේරුම් ගන්න ගොඩක් පහසු කරනවා. ඒක වැඩිපුරම ටෙක්ස්ට් තියෙන එකක් වුණත්, සංකීර්ණ දෘශ්‍ය දෙයක් වුණත්. මූලධර්මය 2. හිස් අවකාශය. ඊළඟට හිස් අවකාශය. දැන් සුදු කියන වචනෙට හිර වෙන්න එපා. මේන් අදහස් කරන්නේ හිස් අවකාශය. ඒ කියන්නේ ඔයාලගේ අන්තර්ගතය අතර තියෙන ඉඩ, පෙළ පේලි අතර තියෙන ඉඩ, පිටත මායිම්. සරලවම කිව්වොත් ඔයාලගේ නිර්මාණයේ තියෙන ඕනෑම හිස් ප්‍රදේශයක්. හිස් අවකාශය නිවැරදිව භාවිතා කරන්න තියෙන එකම නිවැරදි ක්‍රමයක් කියලා දෙයක් නැහැ. නමුත් එහි අරමුණ තේරුම් ගැනීම වැදගත්. හිස් අවකාශය ඔයාලගේ නිර්මාණයේ විවිධ කොටස් නිර්වචනය කරලා වෙන් කරන්න උදව් වෙනවා. වැදගත්ම දේ එය ඔයාලගේ අන්තර්ගතයට හුස්ම ගන්න ඉඩක් ලබා දෙනවා. කවදා හරි නිර්මාණයක් දිහා බලලා ඔයාලට දැනෙලා තියෙනවද ඒක හරිම අවුල්, පිරීලා, හිර වෙලා වගේ කියලා. බොහෝ විට තව පොඩි හිස් අවකාශයක් එකතු කරන එක තමයි ඒකට හරියටම අවශ්‍ය දේ. හිස් ඉරට බය වෙන්න එපා. එය බලවත් මෙවලමක්. මූලධර්මය 3. alignment. එක එල්ලේ තැබීම. alignment කියන්නේ අපි නිතරම දකින දෙයක්. සමහර වෙලාවට ඒ ගැන නොහිතාම. ඔයාලා ඊමේල් එකක් හෝ ඩොකියුමන්ට් එකක් ටයිප් කරනකොට ටෙක්ස්ට් එක සාමාන්‍යයෙන් ස්වයංක්‍රීයව align වෙන්න. සමහර විට වමට, සමහර විට මැදට. නමුත් ඔයාලාම එලිමන්ට්ස්, පින්තූරු, ටෙක්ස්ට් බොක්සස්, අයිකන්ස් වගේ දේවල් තැන්පත් කරනකොට alignment එක හරියටම කරන එක ටිකක් අමාරු වෙන්න පුළුවන්. මෙතනදී තියෙන අතිශයින්ම වැදගත් දේ තමයි ස්ථාවරතාවය. ප්‍රායෝගිකව ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? හොඳයි, ඔයාලගේ කන්ටෙන්ට් එක නොපෙනෙන ග්‍රිඩ් එකක් මත සකස් කරලා තියෙනවා කියලා හිතන එක උදව් වෙයි. දේවල් පොදු සිරස් හෝ තිරස් රේඛාව ඔස්සේ එක එල්ලේ තැබීම ගැන හිතන්න. උදාහරණයක් විදිහට ඔයාලට පුළුවන් පින්තූර ඒවට අදාළ ටෙක්ස්ට් බොක්සස් වලට ඉහළින් මැදට සිටින සේ තබන්න. සෑම වෙනම කණ්ඩායමක්ම අනෙක් ඒවා සමග සමසේ ඉඩ තබා එකම ප්‍රමාණයේ මායිම් පවත්වා ගනිමින් අලයින් කර ඇති බවට වග බලා ගන්න. මේ විස්තර කරෙහි දක්වන අවධානය මේ ස්ථාවර අලයින්මන්ට් එක තමයි සංයුතියක් පිරිසිදු සංවිධානාත්මක සහ පහසුවෙන් තේරුම් ගත හැකි එකක් බවට පත් කරන්නේ. ඒක නැතුව දේවල් ඉක්මනින්ම අපිලිවල සහ අවුල් සහගත ලෙස පෙනෙන්න පුරුවන්. මූලධර්මය 4. contrast. වෙනස, විෂමතාව. හරි, අපි contrast ගැන කතා කරමු. මේක හරිම සරලයි. contrast කියන්නේ සරලව එක අයිතමයක් අනෙකට වෙනස් කරන එක. පිරිසැලසුමේදී contrast කියන්නේ හේතු කිහිපයක් නිසා ඔයාගේ මිත්‍රයා. එය කියවන්නාගේ ඇස අල්ලගන්න උදව් වෙනවා, එය අවධාරණය ඇති කරනවා සහ එය වැදගත් තොරතුරු වෙත අවධානය යොමු කරනවා.
කන්ට්‍රාස්ට් ඇති කරන්න ක්‍රම ගොඩක් තියෙනවා. ඔයාලට එකිනෙකට වෙනස් වර්ණ භාවිතා කරන්න පුරුවන් අඳුරු පසුබිමක දීප්තිමත් call to action බටන් එකක් වගේ. ඔයාලට එලිමෙන්ට්ස් වල ප්‍රමාණය, හැඩය හෝ දෘශ්‍ය බර සමග සෙල්ලම් කරන්න පුරුවන්. හිතන්න ලොකු තද හෙඩ්ලයින් එකක් සහ ඊට වඩා කුඩා බොඩි ටෙක්ස්ට් එකක් ගැන. ඔයාලට එකිනෙකට වෙනස් ටෙක්ස්ට් ස්ටයිල්ස් පවා භාවිතා කරන්න පුළුවන්. ස්ක්‍රිප්ට් ෆොන්ට් එකක් පිරිසිදු සෑන්ස් සෙරිෆ් ෆොන්ට් එකක් සමග යුගල කිරීම වගේ. ඒ වගේම කන්ට්‍රාස්ට් අපිව කෙලින්ම ගෙන යන්න මූල ධර්මයේ 4.5 හෝ ඉතා සමීපව සම්බන්ධව. හයරාකි කියන්නේ නරඹන්නාට ඔයාලගේ නිර්මාණය හරහා මඟ පෙන්වන දෘශ්‍ය තාක්ෂණික ක්‍රමයක්. ඒ ඔවුන්ට කියනවා මුලින්ම බලන්න ඕන කොතනද, දෙවනුව ආදී වශයෙන් විවිධ මට්ටම්වල අවධාරණය භාවිතා කරමින්. බොහෝ විට ඒ නිර්මාණය වෙන්නේ කන්ට්‍රාස්ට් මගින්. හයරාකි එකක් ස්ථාපිත කිරීම සංකල්පය අනුව සරලයි. වඩාත්ම වැදගත් එලිමෙන්ට්ස් මොනවද කියලා තීරණය කරන්න. කියවන්නා මුලින්ම දැකිය යුතුයයි ඔයාලට අවශ්‍ය දේවල්. ඉන්පසු ඒවා කැපී පෙනෙනසේ සකසන්න. සාමාන්‍යයෙන් ඉහළ මට්ටමේ හෝ වැදගත් අයිතම විශාලයි, තදයි, වඩා ශක්තිමත් වර්ණයක් භාවිතා කරනෝ හෝ වෙනත් ආකාරයකින් ඇසට හසු වෙන සුළුයි. මේ නරඹන්නාගේ ඇසට පැහැදිලි මාවතක් නිර්මාණය කරනවා. මූලධර්මය 5. පුනරාවර්තනය. අපේ අවසාන මූලධර්මය තමයි පුනරාවර්තනය. මේක සම්පූර්ණයෙන්ම ඔයාවගේ ව්‍යාපෘතිය පුරාම ස්ථීරාවත්වයේ ඇති කිරීම ගැනයි. සෑම නිර්මාණයකටම එකම ආකාරයේ පෙනුමක් සහ හැඟීමක් තිබිය යුතුයි. ඒ සඳහා පුනරාවර්තනය උදව් වෙනවා. ඔයාලගේ නිර්මාණ තේරුම් ශක්තිමත් කරන්න ඇතැම් එලිමෙන්ට්ස් නැවත නැවත භාවිතා කිරීමෙන් හෝ දෝංකාර දීමෙන් ක්‍රම හොයා ගන්න ඕන. උදාහරණයක් විදිහට ඔයාලා නිශ්චිත වර්ණමාලාවක් නිර්වචනය කරලා තියෙනවා නම් ඒ වර්ණ මුළු නිර්මාණය පුරාම ස්ථීරව භාවිතා කරන්න. ඔයාලා ඔයාලගේ මාතෘකා, ඒ කියන්නේ හෙඩර්ස් සඳහා විශේෂිත ස්ටයිල් එකක්, එහෙම නැත්නම් ෆොන්ට්, සයිස්, කලර් තෝරාගෙන තියනවා නම් ඔයාලට හෙඩර් එකක් තියෙන සෑම අවස්ථාවකදීම ඒ භාවිතා කරන්න. මේක ලස්සනට පේන එක ගැන විතරක් නෙමෙයි. ඒත් ඒක උදව්වක් වෙනවා. පුනරාවර්තනය හරහා ඇති කරන ස්ථීරාවත්වය ඔයාලගේ නිර්මාණය කියවන්න සහ තේරුම් ගන්න ගොඩාක් පහසු කරනවා. නරඹන්නාට බලාපොරොත්තු වෙ යුතු දේ දන්නා විට හරි. ඒ ස්ටයිල් එකෙන් අදහස් වෙන්නේ ඒක ප්‍රධාන මාතෘකාවක් කියලා ඔවුන්ට සැහැල්ලුවෙන් ඉඳලා සැබෑ අන්තර්ගතය කෙරෙහි අවධානය යොමු කරන්න පුළුවන්. ඉතින් අපි මේ මූලධර්ම 5 නැවත මතක් කරගනිමු. සමීපත්වය, හිස් අවකාශය, අලයින්මන්ට්, කන්ට්‍රාස්ට්, ඒ කියන්නේ හයරාකි එකට මඟ පාදන සහ පුනරාවර්තනය. ඒ කියන්නේ රිපිටිෂන්. බොහෝ ආකාරවලින් පිරිසලසුම සහ සංයුතිය කියන්නේ නිර්මාණකරණයේ නොකියවුණු වීරයෝ වගේ. ඒවායේ කාර්යභාරය නොසලකා හරින්න පහසුයි. මොකද ඒවා හොඳින් කරලා තියෙනකොට ඒවා නොපෙනින බාධාවකින් තොර ඒවා වගේ දැනෙනවා. නමුත් ඔයාලා දෘශ්‍යමය වශයෙන් නිර්මාණය කරන සෑම දෙයකම ඒවා ගෙතිලා තියෙනවා. මෙතනින් පොඩි තල්ලුවක්. එතන අමතර හිස් අවකාශයක්. ස්ථීර අලයින්මන්ට් එකක්. මෙන්න මේ විස්තර ගැන පොඩි අවධානයක් යොමු කිරීමෙන් ඔයාලට ඔයාලගේ නිර්මාණය ඉහළ මට්ටමකට ගෙනෙලා ලස්සන වෘත්තීය පෙනුමක් තියෙන සංයුති නිර්මාණය කරන්න පුළුවන්. ඔයාලා එදිනදා දකින නිර්මාණවල මේ මූලධර්ම හොයන්න පටන් ගන්න. කොච්චර පැහැදිලි වෙනවද කියලා ඔයාලා පුදුම වෙයි. පිරිසැලසුම සහ සංයුතියේ මූලික කරුණු ආවරණය කරන්න අද අපිත් එක්ක එකතු වුණාට ඔයාලට ස්තුතියි. මේක ඔයාලගේ නිර්මාණ ගමනට උදව්වක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.